Casal දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන විවිධ සංවිධාන වෙලා ආණ්ඩු බලය ලබාගත් අවස්ථා අපි දැකලා තියෙනවා. මෑත ඉතිහාසයේ ගත්තොත් එක්සත් ජනතා නිදහස් සංධානය නැත්නම් එක්සත් ජාතික පෙරමුණ මේ ආදී වශයෙන් සංධානගත පොදු ජන එක්සත් පෙරමුණ මේ වගේ සංධානගත වෙලා ආණ්ඩු හදලා තියෙනවා. හැබැයි මේ හැම ආණ්ඩුවක්ම ඇතල තිබුණේ ඇදුවේ පක්ෂ සහ පක්ෂ එකතු වෙලා. එතකොට පොදු ජන එක්සත් පෙරමුණ තාමත් එහෙම පක්ෂ ගොඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ තවත් පක්ෂ එක රාශිය වෙලා තමයි ඒ ආණ්ඩුව හැදුවේ. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සංධානය ජනතා විමුක්ති පෙරමුණත් සහ විශාල පක්ෂ විදිහට කල් තිබුණේ මේ අපි දන්නවා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක නිදහස් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන තවත් පක්ෂ එකතු වෙලා තමයි එක්සත් ජනතා නිදහස් සංධානය ගොඩනැගෙන්නේ. අර මෙන්න මේ වගේ විශේෂයෙන්ම විශාල පක්ෂයක් වටා තවත් පක්ෂ එකතු වීමෙන් තවත් බොහෝ කුඩා පක්ෂ එකතු වීමෙන් තමයි මේ සංධානයක් හදලා තම ආණ්ඩු ගොඩනැගෙන්නේ. එහෙම ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් දැන් මේ NPP ආණ්ඩුව කියලා කියන්නේ එහෙම ආණ්ඩුවක් නෙමෙයි. NPP ආණ්ඩුව කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් තනි පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ සමග විවිධ සංවිධාන තමයි එකතු වෙන්නේ. පක්ෂ එකතු නැහැ. එතකොට මේ සංවිධාන එකතු වෙලා තමයි මේ ජාති ජන බලවේගය ගොඩනැගෙන්නේ. දැන් අපිට පේනවා එතකොට මේ පක්ෂ වලට විවිධ අය ගන්නෙ නැහැ කියලා, විවිධ පක්ෂ සම්බන්ධ කරගන්න නැහැ කියලා කිව්වා. එතකොට අනිත් පක්ෂ දූෂිතයි කියලා කිව්වා. දැන් අපිට පේනවා මේ පළාත් පාලන මැතිවරණයේදී මේ පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා වෙනත් පක්ෂවල පුද්ගලයන් සම්බන්ධ කරගන්නවා තමයි කියන්නේ. වෙනත් පක්ෂවල අය සම්බන්ධ කරගනිමින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න ආකාරයක් අපිට පේන්න තියෙනවා. දැන් මෙන්න මේක ගැන අපි පොඩ්ඩක් ඒක ගැනත් එක්කටවත් කාරණා කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ සඳහා ජාතික ජන බලවේගයේ සමහර අය ප්‍රශ්න කරලා මේක සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේ ආණ්ඩුවට බලය දුන්නේ එහෙම විවිධ වෙනත් පක්ෂ කණ්ඩායම් නැත්නම් දූෂිතයයි කියන කණ්ඩායම් එකතු කරගෙන හදන්න නෙවෙයි. තුනෙන් දෙකේ බලයකුත් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ මේ ආදී ජන බලවේගය ජනතාවට පොරොන්දු වෙච්ච ඒ කාරණා නැත්නම් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියලා. මේ අපි වෙලා ඉන්න ආර්ථික විභාගයේ වෙන කොට ගන්න. මෙන්න මේ වගේ බලාපොරොත්තු එක්ක තමයි මිනිස්සු තනි පක්ෂයක් විදිහට ජාතික ජන බලවේගයට ඡන්ද දුන්නේ කියන එක තමයි අපිට පේන්න තිබුණේ. එතකොට දැන් මේ එහෙම ගොඩනගපු එහෙම දිනාගත්තු ජනතා ජාතික ජන බලවේගය වෙනත් පක්ෂ සමගත් යම් සංධානගත වීම නැත්නම් යම් පුද්ගලයන් සමග සංධානගත වීම ඇතුලේ මේ ජාතික ජන බලවේගය සාමාන්‍යකරණය වෙලා තිබෙනවා. කියන්නේ ඉතිහාසයේ තිබිච්ච දේශපාලන පක්ෂ හා සමානව කටයුතු කරමින් ඉන්නවාද කියන ප්‍රශ්නය බැලෑරුම සලකන්න ඕනේ කියලා තමයි මම කල්පනා කරේ. මෙතරම් විශාල බලයක් ලැබීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ හැකියාවක් ලැබෙන්නේ නැද්ද? සාමාන්‍ය දේශපාලන පක්ෂ නැත්නම් සාමාන්‍ය සංධාන නැත්නම් කලින් තිබිච්ච දේශපාලන ව්‍යාපාරයෙන් ගැලවෙන්න. නැත්නම් ඒකෙන් යම් ඛණ්ඩනීය යුතුව පෙන්වන්න හැකියාවක් යම් ඛණ්ඩනයක් දෙන්නීමේ හැකියාවක් නොමැතිව තිබෙනවා. එන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ
දන්න ජනතාවිච්ච පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියලා. කියන්නේ ජනතාවිච්ච පෙරමුණට යම් දැක්මක් යම් අදහසක් තිබුණා මේ අපි මොකද්ද කරන්නේ කියලා. පන්තියේ පක්ෂය විදියට ජනතාවිච්ච පෙරමුණ නිර්දනයන්ගේ දේශපාලන පක්ෂය. කුඩා මිනිසුන්ගේ දේශපාලන පක්ෂය. කියන්නේ අර තැලිලා පොඩි වෙන ඒ අයගේ දේශපාලන පක්ෂය විදිහට තමයි ජනතාවිච්ච පෙරමුණ ගොඩ නැගුණේ. නමුත් දැන් මේ වෙන විට අපිට ඒක යම් ජාතික ජන බලවේගය සමග යම් මධ්‍යම පාන්තික ඉහළ මැද පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබිලා තත්ත්වයක් තිබෙනවා. ඒක තමයි දැන් ජනතාවිච්ච පෙරමුණ ගොඩනැගුණේ සංවිධාන යාන්ත්‍රණයකුත් එක්ක. ඒ කියන්නේ ජනතාවිච්ච පෙරමුණ දේශපාලන ජාතික ජන බලවේගයේ මූලික දේශපාලන පදනම් වුණේ සංවිධාන යාන්ත්‍රණයක් මත. නමුත් මෙහි යම් වෙනසකුත් මට පෙනෙන්න තියෙනවා. කියන්නේ දැන් අර යම් පුද්ගල කේන්ද්‍රීය මන්ත්‍රීවරයා කේන්ද්‍ර කොට ගත්තු දේශපාලනයක් ජාතික ජන බලවේගය අරගෙන එමින් තියෙනවා කියන අදහස තමයි තියෙන්නේ. සංවිධානයක් විදිහට මේ දේශපාලනය කරන එකෙන් ටික ටික ගැලවෙමින් ඉවත් වෙමින් අර දේශපාලකයා වටා නැත්නම් ජනතා නියෝජිතයා වටා දේශපාලනය ගමනය කරන්න නැත්නම් ඒ දේශපාලකයා වටා දේශපාලනය ගොඩ ගන්න අර පැරණි දේශපාලන ව්‍යාපාර වගේම ඒ පුද්ගලික වටා දේශපාලනය කේන්ද්‍ර කරමින් දේශපාලනය කියන්නේ තැනකට ඒ දිශාවකට යොමු වී තිබෙනවා කියන දහසක් අපිට පේනෙන්න තියෙනවා. ඒකට හේතුව විදිහට අපිට නිකන් තේරෙන ව්‍යුහමය ප්‍රශ්න ව්‍යුහය පිළිබඳව තියෙන ප්‍රශ්න. يعني ලංකාවේ දේශපාලනය ආණ්ඩුකරණය විශේෂයෙන්ම ගොඩනැගලා තියෙන්නේ එවැනි ව්‍යුහයක් ඇතුලේ. එවැනි ව්‍යුහයක් ඇතුලේ තමයි මේ පුද්ගලයා කේන්ද්‍රකද ජනාධිපතිවරයා ඉන්නවා. ඊට පස්සේ ඒ කැබිනට් මණ්ඩලය ඊට පස්සේ ඒ පක්ෂ නායකවරයා ඉන්නවා නේද? ඊට පස්සේ අර ලංකාවේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ අර යම් පුද්ගල කේන්ද්‍රයකට ඊළඟටම පුද්ගලයන් සුවිශේෂී කරගෙන තමයි මේ මුළු ක්‍රියාවලියෙන් හැදිලා තියෙන්නේ. අන්නේ ව්‍යුහේ ගොදුරක් බවට ජාතික ජන බලවේගය පත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් මේකදී අපිට අහන්න තියෙන ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගය පත් වීමට කලින් ජාතික ජන බලවේගය ප්‍රතිවලයක් ගන්න කලින් ප්‍රජා සහයෝගීතාවය සමග දේශපාලන කියන්නේ අදහසක් තමයි අරගෙන ඉන්න තිබ්බේ. ඒක කොට්ටාස සභා වගේ ප්‍රජාව සහභාගී කරගත්තු දේශපාලනයක් කරන්න තමයි මේ ජාතික ජන බලවේගයේ මූලික අදහස තිබුණේ. දැන් අපි දන්නවා පැරණි දේශපාලන ව්‍යාපාරිකයා ගුණේ පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන මන්ත්‍රීවරයා කේන්ද්‍ර කරගෙන. නමුත් ජාතික ජන බලවේගය මේ ප්‍රජාව මූලික කරගෙන ගමේ ඉන්න ඒ ප්‍රජාවගේ මැදිහත් වීමෙන් දේශපාලනය කිරීමේ හැකියාවක් වොමනාවක් නැත්නම් ඒක තමයි වැඩේ විදිහට අරගෙන තිබුණේ. නමුත් දැන් ඒ தත්ත්වය ඒ විදිහට තියනවාද කියන එක නැත්නම් ඒකද දැන් අනුගමනය කරමින් ඉන්නේ කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. තව විශේෂයක් කතා කරන්නට අවශ්‍යයි. ඒ තමයි ජනයාගේ වොමනා සංවිධානය කිරීම. يعني ආණ්ඩුකරණයේදී තම වැඩගත් එක ආණ්ඩුකරණය දේශපාලනය තමයි අපිට වැදගත් වෙන්නේ මේ ජනයාගේ අවශ්‍යතා සහ වොමනා කොහොමද හසුරවන්නේ කියන එක. එතකොට දැන් මෙන්න මේ කාරණේදී ජාතික ජන බලවේගය අත්හරලා තියෙනවා කියන්නේ. ජනයාගේ වොමනා සංවිධානය කිරීම අතහරින්න ඉන්නවා කියන අදහසක් අපිට දෙන්නේ තියෙනවා. මොකද මේක අතිශය වැදගත් ආණ්ඩුවේ පැවැත්මට නැත්නම් යම් අලුත් නව දේශපාලනයක් තහවුරු කිරීම පැත්තෙන් ගත්තාම
මේ ඕමන සංවිධානයේ ජනතාවගේ ආකල්ප කොහොමද වෙනස් කරන්නේ කියන්නේ ජනතාවගේ කියන්නේ මිනිසුන් හිතන පතන විදිහ වෙනස් කරන එක. ඒ වැතුවේ තමයි අතරම මේ දේශපාලනය කියන අදහස ගන්න පුළුවන්. දේශපාලනය කරනවා කියලා කියන්නේ මෙන්න මේක වෙනස් කරන එක වෙනත් මාවතකට නැත්තම් වෙනත් පාරකට අරගෙන යන එක අර තියෙන එකම හොය අරගෙන යන ක්‍රමයක් තමයි නැත්තම් ඒක වෙනස් හතකට තියෙන එක එහෙම අරගෙන යන්නේ නැතුව මේක කොහොමද මේ ජනතාවට වෙනත් අදහසක් නැත්තම් දේශපාලන අදහසක් අරන් ගිහිල්ලා මිනිස්සුන්ගේ මේ වුමනා සංවිධානය කරන්න මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සංවිධානය කරන්න ජාතික ජන බලවේගයේ පැත්තෙන් මොනවද කරමින් ඉන්නේ එහෙම දෙයක් කරනවද කියන ප්‍රශ්න අපිට තියෙනවා. ඒ ඔන්න මූලික වශයෙන් ඔන්න ඔය ප්‍රශ්න කීපය මේ වෙලාවේ අහන්න ඕන ජාතික ජන බලවේගයෙන් ජාතික ජන බලවේගය මෙන්න මේ කාරණා පිළිබඳව කොහොමද දකින්නේ කියන එක. ඒකක් තමයි ආණ්ඩුව සාමාන්‍යකරණය වෙමින් ඉන්නවා කියන එක. අනිත් එක තමයි මේ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කරගත්තු දේශපාලනයක් සංවිධානය අකුලවලා මන්ත්‍රීවරයා ප්‍රමුඛ කරනවා කියන එක. අනිත් එක තමයි මේ ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නේ. ඒ ව්‍යුහයටම අනුගත වෙමින් තියෙනවා කියන එක. සහ මේ ප්‍රජාව සහභාගී කරගන්න يعني දේශපාලනයේ ප්‍රජාව සහභාගී කරගන්න එක කොහොමද වෙන්නේ ඒක අපිට පේන්නේ නැහැ. ඉතින් මේක අඩුවක් තියෙන සහභාගී කරගන්න එක අඩුවක් තියෙනවා කියන එක. අනිත් එක තමයි මේ ජනතා අනිත් එක තමයි දේශපාලන ප්‍රශ්න. අරවා ගොඩක් වෙලාවට මේ ආණ්ඩුකරණය පිළිබඳ ඒක තමයි මේ දේශපාලන ප්‍රශ්නේ. ඒ තමයි ජනතාවගේ මේ වුමනා සංවිධානය කරන්න. තමයි ජනතාව හිතන විදිය වෙනස් කරන්න ජාතික ජන බලවේගය මොනවද කරමින් ඉන්නේ කියන එක. මොනවා එක මත කරන් තමයි වුමනා උනේ මොස්ති